ඉන්නායේ බටු කැස් බෑව දෙන්නේ. නැත ඔලිව් රෙඩ්ලි කියලා කියනවා. එයා තමයි ලෝකේ ඉන්න කුඩාම කැස් බෑව විශේෂය. ඔලිව් රෙඩ්ලි බටු කැස් බෑව. අපිට මෙයාලා මේ දෙන්නම හම්බුනේ මුහුදට කොට ගහලා තිද්දි දැල් වලට පැටලිලා ඉඳලා තින්නේ. මෙයාලා දෙන්නම ආබාධිතයි. මෙයාලා ඉන්ඩස් කරන්නේ. ඒක නිසා තමයි මෙයාලා ඉන්නේ. මෙයාලා ආබාධිතයි. මෙයාගේ දකුණු අතනේ අරේගේ වම් අතනේ. ඒක පේනවනේ අර පැත්තකට නිකන් ඇලවෙලා වගේ හොලා ගන්න පුළුවන්. අනේ ඔය මේ පැත්තනේ දැල් වලට පැටලිලා දත් පාරවල් තිබෙනවා. ඒක අපේ කට්ටිය නිගමනයකට ඇවිල්ලා තිනවා දැල් වලට පැටලලා ඉඳි මොරු පාන. ගොඩක් ප්‍රෙඩර්ස්ලා ගොඩක් වෙලාවට මෙයාට ඇටැක් කරන නිසා මෝල් පාලයි කියනවා. දැන් ඔපරේෂන් කරලා හොඳ කරලා තියෙනවා. දැන් මේට ඇවිල්ලා වුරුද්දක් විතර අමුන් නිදාස් කරන්නේ නැහැ නේ තමයි කියන්නේ. මොකද අපිට අපේ මෙතන ඉන්න ආබාධිතයිස්ලා නිදාස් කරන්න බෑ. මොකද එයාලට කැම හොයා ගන්න බෑ. අනිත් ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක තමයි කැම හොයා ගන්න බෑ. අනිත් ප්‍රශ්නේ තමයි මෙයාලා ජීවිත කාලෙම පාවි තමයි ඉන්නේ. ඒක තමයි. මෙයාලට යට යන්න බෑ. යට යන්න බැරි අයියේ අත නැති නිසා නෙමෙයි. හේතුවක් නිසා. හේතුව තමයි ප්ලාස්ටික් එක. ගොඩක් වෙලාවට ඉන්දියන් සාගරේ හැමතැනම ප්ලාස්ටික් තියෙනවා. ඒකින්. ඊට එකේ හැමතැනම වගේ ප්ලාස්ටික් කුණු කඳු වගේ තියෙන හැමතැනම තියෙනවා. මෙයාලට අයියේ මුහුද ඇතුලේ ආබාධිත නිසා අර දඩයන් කරන්න බෑ. ඒක නිසා යාල ප්ලාස්ටික් කෑවට පස්සේ ඒක ප්‍රොඩියුස් වෙනවා ගෑස් එකක් විදියට. ප්‍රතික්‍රියා කරලා ඒක ප්‍රොඩියුස් වෙනවා ගෑස් එකක්. අපිට නිකන් නයිට්‍රෝජන් එකක් වගේ ඒක ප්‍රොඩියුස් වෙනවා. ඊට පස්සේ මේ ෂෙල් එක පිම්බෙනවා. දැන් දෙන්නකම ෂෙල් පිම්බිලා දැන් දෙන්නම පාවට. මේ පිම්බිලා තියෙන්නේ ඒ හින්දානේ. ඒ නිසා ගෑස් පිරලා දැන් ඒක පිම්බිලා තින්නේ. දැන් ඔය පාවේ. ඔව්. ඒ කියන්නේ දැන් මේ දෙන්න එකටම එක විදිහටම මෙහෙම ඉන්නේ නැහැ සමහරවිට තැනින් තැනට යනවා. කාම්මකින් යාලා ඒ වෙට් එක ගන්නවා. ඒ කට්ට කපලවත් කට්ට විදලවත් මේ ගෑස් අයින් කරන්නත් බෑ ප්ලාස්ටික් අයින් කරන්නත් බෑ. අයියේ මොකද යාලා මැරෙනවා. අපි මිනිස්සුන්ට වගේ යාලටත් සෙන්සිටිව් තැනක් තමයි ඒක. මේ කට්ට කැපුවොත් අර විදත් අර යාලා මැරෙනවා. ජීවිත කාලෙම මෙහෙම තියාගන්න එක කරන්නේ. අප කන්න දෙනවා බඳ දෙනවා. බැක්කප්